ඉතින් අද මම කතා කරන්නේ බස් සිමියුලේටර් ඉන්දුනීසියා ගේම් එකට කොහොමද මොඩ් දාන්නේ කියලා. මේ මොඩ් අනිවාර්යෙන් Android 12 version එකකට වගේ අනිවාර්යෙන් වැඩ කරනවා. ඒ හින්දා වැඩි කතා නැතුව අපි යමු වීඩියෝ එකට. මුලින්ම ඔයාලගේ ෆෝන් එකේ setting app එකට යන්න ඕන. ඊට පස්සේ යටට scroll කරලා about my phone යන්න. ඊට පස්සේ software information යන්න. එතකොට නිකන් page එකක් open වෙනවා. ඒකේ බලන්න bill number කියලා. ඒක 6 පාරක් ටික් කරන්න ඕන. ඊට පස්සේ ඕගොල්ලන්ට එයි developer option available කියලා. ඊට පස්සේ ඊට page එකෙන් back වෙලා ආයි setting වලට එන්න. ඊට පස්සේ ඒකෙනුත් back වෙලා Play Store app එකට යන්න. දැන් මම දකුණු පැත්තෙන් දාන නම search bar එකේ search කරන්න. ඊට පස්සේ බලන්න මේ දකුණු පැත්තේ ෆොටෝ එක දාලා තියෙන app එක තියෙනවද කියලා. ඊට පස්සේ ඒක download කරගන්න. මම already download කරලා තින්නේ. ඔය කට්ටිය download කරලා ඒක open කරගන්න. ඔයාට මේක පළවෙනි පාර on කරනකොට allow ගන්න ටිකක් තියෙයි. ඒ ටික allow කරන්න. ඊට පස්සේ preparing කියන එක උඩ ඔබන්න එකපාර. ඊට පස්සේ developer options කියන එක ඔබන්න. ඊට පස්සේ පොඩ්ඩක් යට scroll කරන්න. එතකොට ඔයාට හම්බෙයි USB debugging කියලා එකක්. අන්න ඒකට ටික් එක on කරන්න. ඒකේ යට ඇති wireless debugging කියලා එකක්. අන්න ඒක උඩ එකපාරක් ක්ලික් කරන්න. මේක ක්ලික් කරන්න කලින් ඔයා Wi-Fi එකක් කනෙක්ට් කරගන්න. මොකක් හරි කමක් නැහැ ළඟ තියෙන Wi-Fi එක. ඔයා Wi-Fi එක කනෙක්ට් කරගත්තන් පස්සේ ආයිතර wireless debugging කියන එක උඩ එකපාරක් ඔබන්න. ඊට පස්සේ අර උඩින් එන එකට ටික් එක ඔබන්න. ඊට පස්සේ එන මැසේජ් එකත් allow කරන්න. එතන පොඩ්ඩක් යට ඇති preparing device කියලා. ඒක ඔබන්න. එතකොට ඔයාට උඩින් මැසේජ් එකක් එයි enter code කියලා අර සිසු කියන app එකෙන්. ඊට පස්සේ එතන අර අපිට එන code එක එතන type කරන්න. code එක හරියටම type කරලා send කියන එක ඔබන්න. ඊට පස්සේ එතනින් back වෙලා ආයෙත් අර Zoom කියන app එකට එන්න. ඔයා preparing වල හිටියේ එතනින් back වෙලා main page එකට එන්න. ඊට පස්සේ එතන යට තියෙන start කියන button එක ඔබන්න. මේ වගේ එකක් ආවොත් එමේ ඒකේ ආයෙත් developer option කියන එක ඔබන්න. ඊට පස්සේ ආයෙත් scroll කරලා අර USB debugging කියන එක එකපාරක් post කරලා ආයෙත් on කරන්න. ඊට පස්සේ එතනින් back වෙලා ආයෙත් අර සිසුකු app එකට එන්න. ඔයා app එකට එනකොටම එකපාර මේ වගේ page එකට එයි. එතකොට ඔයා 3 seconds වලින් මෙතනින් back වෙනවා මේ app එකේ ඔටෝම. හරි දැන් ඔයා සිසුකු app එකේ කරන්න ඕනේ හැම වැඩම ඉවර කරලා තියෙන්නේ. දැන් ආයෙත් Play Store එකට යන්න. ඊට පස්සේ අපි හැමෝම දන්න ZRC app එක දාගන්න ඕනේ. ඊට පස්සේ ඒකත් download කරලා open කරගන්න ඕනේ. ඒකත් ඔයා පළවෙනි වතාවට open කරනකොට එක message එකක් allow කරන්න. ඒවත් allow කරන්න. ඊට පස්සේ ඔයාගේ ZRC app එකේ දකුණු පැත්තේ උඩම තියෙන dot තුන ක්ලික් කරන්න ඕනේ. ඒක ඕපන් කරාම මේ වගේ ඔප්ෂන් පහක් වෙන්නයි. ඒකේ setting කියන එක ඔබන්න. ඒක එවුවන් පස්සේ මේ වගේ page එකකට එයි. ඒකේ root කියන ඔප්ෂන් එක උඩ ඔබන්න. root කියන එක එවුවන් පස්සේ මේ වගේ page එකකට ඒකේ
උඩම තියෙන ඔප්ෂන් එක උඩ එකපාරක් ඔබන්න. ඒක ඉවරෙන් පස්සේ අරගේ ඔප්ෂන් දෙකක් තියෙනවා. ඒකේ සුසුකු කියන මේක ඔබන්න මම ඒක ඕල්රෙඩි දාලා තියෙනවා. ඊට පස්සේ යට තියෙන ඔප්ෂන් දෙක ටික් එකත් allow කරන්න. හරි දැන් setting එකේ වැඩත් ඉවරයි. දැන් ඒකෙනුත් back වෙලා main page එකට මෙන්න. main page එකට ආවම පස්සේ ඔයාලට උඩින්ම පෙන්නනවා ඇති Android කියලා එකක්. අන්න ඒක උඩ එකපාරක් click කරන්න. එතකොට මේ වගේ option කොටකට ඒකේ OBB කියන එක එකපාරක් ඔබන්න. එතකොට ඔයාලට පේනවා OBB file එකත් අපිට ඇවිල්ලා තියෙන්නේ දැන්. ඒකේ බස්සවලට ඉන්දුනීසියායි ඔබන්න. මම already OBB file එක ඒකට add කරලා තියෙන්නේ. ඔයාලට දැන් කියලා දෙන්න යන්නේ OBB file එක කොහොමද add කරන්න කියලා. OBB file එක ඔයා මුලින්ම cooking එක download කරගන්න ඕනේ. YouTube එකේ ගොඩක් තැන්වල තියෙනවා ඒක download කරන විදිය. මම ඔයාලට link එකක් දාලා තියෙනවා ඒක download කරන විදිය. ඊට පස්සේ archive එකේ තියෙන download කියන එක ඔබන්න. ඊට පස්සේ ඔයා download කරපු OBB file එකට යන්න. ඔයාලා මම දාන link එකේ විදියට ගියොත් එහෙම ඔයාලට මුලින්ම ඉන්නේ zip file එක. ඒක extract කරගන්න ඕනේ. ඊට පස්සේ මේ වගේ විදියට එනවා folders තුනක්. ඒකේ OBB file එකට යන්න. ඒකෙත් ඇතුලේ තියෙන පස්සේ මේ වගේ ෆයිල් එකක් හම්බ වෙනවා. ඒක copy කරගෙන ඔයාගේ download page එකට ආයෙත් ගේන්න ඕනේ. ඔයාලට පේනවා මම ඒක copy කරගෙන download වලට ගෙනාවා. ඊට පස්සේ ඔයා කැමති මොඩ් YouTube එකෙන් හොයාගෙන ඒවා download කරලා ඒවේ එන zip folder extract කරලා folders ඇතුළේ ගිහලා මෙන්න මේ වගේ එන files ටික ඔක්කොම එකපාර copy කරගන්න ඕනේ. එහෙම copy කරන්න ඔයාට පේනවා දකුණු අත පැත්ත උඩ තියෙනවා තිත් තුනක්. ඒකේ එවුවෙන් පස්සේ මේ වගේ එකක් එනවා. ඊට පස්සේ ඒකේ multi select කියලා එකක් තියෙනවා. අන්න ඒක ඔබන්න ඕනේ. ඊට පස්සේ දකුණු පැත්තේ උඩ පෙන්නනවා හරි දෙකක්. අන්න ඒක උඩ එකපාර ක්ලික් කරන්න ඕනේ. ඊට පස්සේ select all කියන එක ඔබන්න. ඊට පස්සේ ඒවා ටික ඔක්කොම එකක් උඩ ක්ලික් කරලා ඒක මේ copy කරගන්න. එතකොට ඔයාගේ මේ ඔක්කොම ටික copy වෙනවා. ඊට පස්සේ එතනින් back වෙලා ආයෙ download වලට එන්න. ඊට පස්සේ ඔයාලා download කරගත්ත OBB file එක උඩ ඔබාගෙන ඉන්න. ඊට පස්සේ ඔයාගේ phone එකේ යටින් පොඩි page එකක් open වෙයි. එතන view කියලා එකක් තියෙනවා ඒක ඔබන්න. ආයෙත් ඊට පස්සේ page එකක් open වෙයි. ඒකේ උඩ තියෙන access කියලා අන්න ඒක ඔබන්න. ඊට පස්සේ bin කියලා එකක් එයි ඒකත් ඔබන්න. data කියන එකත් ඔබන්න. ඊට පස්සේ තියෙන්නේ ඔයා copy කරගෙන ආපු mod ටික මෙතන paste කරන්න. මේ විදිහටම තමයි අනිත් මොඩුත් මේකට ඇඩ් කරන්නේ. හරි දැන් මම අනිත් මොඩ් ටිකත් ඉක්මනට දාගන්න. ඔයාලා ගාව තියෙන ඔක්කොම මොඩ් ටික දාගත්තාන් පස්සේ ඔයාලා අර OB ෆයිල් එක කට් කරගන්න ඕනේ. කට් කරගත්තාන් පස්සේ ඔයා ආයිත් යන්න ඕනේ device storage කියන එකට. දැන් Android කියන folder එකට යන්න ඕනේ. ඊට පස්සේ OBB folder එකට යන්න ඕනේ. ඊළඟට ඔයාගේ බස් සිමුලේටර් ගේම් එකේ OBB එකට යන්න ඕනේ. දැන් ඔයා අර කට් කරන් ආපු මොඩ් ටික මෙතන පේස්ට් කරන්න ඕනේ.
ඒක කරන්නේ ඔයාගේ දකුණු පැත්තේ යට තියෙන පොඩි අයිකන් එකක් වගේ අන්න ඒක ඔබන්න ඕනේ. හරි දැන් ඔක්කොම වැඩ ටික ඉවරයි. දැන් ගේම් එකට යන්න ඕනේ. දැන් ඔයාලට පේනවා ඇති අපි දාගෙන මොඩ් ටික ඔක්කොම ගන්නට වැටලා තියෙනවා. මේ සමහර එක දේවල් වැටලා තියෙන්නේ මම කලින් දාපු ඒවා ඒ ෆෝල්ඩර්ස් වල සේව් වෙලා තිබිලා තියෙනවා. ඒකයි. දැන් අපි කතා කරමු මම වීඩියෝ ගෙනාපු නැත්තේ ඇයි කියලා. පොඩි කේස් තිබ්බා. ඒ කියන්නේ ෆෝන් එක පොඩ්ඩක් ලැග් වෙන්න ගත්තා Minecraft play කරනකොට. මම ඒකින්ද වැඩි වීඩියෝ ගෙනාවේ නැහැ. මම ඊට පස්සේ ඔප්ටිමයිස් මොඩ් දාගත්ත මෙලුවා. එහෙම තව කියන මම ඊට පස්සේ ඉතාලත පොඩ්ඩක් Minecraft ගහන අඩු කරන්න. දැන් මම Minecraft ගහන්න Minecraft delete කරලා තින්නේ. ඉතින් මම Minecraft වීඩියෝ කියන එක නම් වැඩි හිතන්න එපා. බස් සිමුලේටර් ඉන්දුනීසියා වීඩියෝ තමයි ටිකටම ගේන්න හිතාගෙන ඉන්නේ. ඔයාලට බස් සිමුලේටර් ඉන්දුනීසියා ගේම් එකට මොඩ් දාන්න ඉතින් කියන්නේ මේකේ වැරදි තියෙනවා නම් මොකක් හරි වැඩ කරන්න සීන් තියෙනවා නම් කමෙන්ට් එකේ දාගෙන යන්න. මම ඒවා ෆික්ස් කරන්න try එකක් දෙන්නම්. ඔයාලට ඕනි දේවල් කමෙන්ට් බොක්ස් එකේ දාගෙන යන්න. එහෙනම් මං ගිහින් ඉන්න. බයි බයි.